හරි. ඔන්න අපි වැඩේ පටන් ගන්නවා. අපි ඉන්නේ VFD එකක් අද ටර්මිනල් එකෙන් කන්ට්‍රෝල් කිරීම සම්බන්ධව ඉගෙන ගන්න. VFD එක වලට මම එදා කියලා දුන්නා ඇනලොග් සිග්නල් එකක් භාවිතා කරලා මේක වැඩ කරන හැටි. මම මේ හැම එකකටම ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේ වීඩියෝ එකක්. ඒ කියන්නේ ඔයාට ගත්තොත් ඇත්තටම ඉන්ඩස්ට්‍රියල් එකට ගිහිල්ලා මැෂින් එක කොහොමද VFD එකක් අපි හයි කරලා තියෙන අවස්ථාව තුළ මේ මම කතා කරන තියරි කොහොමද ඇප්ලයි වෙන්නේ කියලා දෙනවා. එතකොට මම ඒක කොටස කියලා දෙන අවස්ථාවේදී ඔයාට ඒකේ ඊට දාලා ගත්ත වීඩියෝ එකක් මම මේකට යොමු කරනවා. එතකොට ඔයාලට එකත් බලලා පොඩි අධ්‍යයනයක් ගන්න පුළුවන්. ඇත්තටම දැන් සමහර කට්ටිය මෙතන මේ කෝස් එකේ හිටියට හැම කෙනාටම එක වගේ VFD-වත් මොකුත් හම්බ වෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඒතකොට ඒ කට්ටියටත් උදව්වක් වෙයි. රයිට්. දැන් ඉස්සරහ බලා ගන්න. ඔයාලගේ VFD එකේ මේ තියෙන VFD එකේ මේකේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝලර් යුනිට් එක තමයි දැන් අපි ඔය කතා කරන පැරාමීටර් සකස් කිරීම ඔක්කොම කරන්නේ. හැබැයි අපිට තියෙනවා මේ මයික්‍රෝ කන්ට්‍රෝලර්ත් එක්ක සම්බන්ධ කරලා ඩිජිටල් සිග්නල් ප්‍රොසෙස් කරන්න පුළුවන් ස්ථානයක්. මේ ස්ථානය අපි කියනවා ඒ කියන්නේ කන්ට්‍රෝල් ටර්මිනල් එක කියලා කියනවා. දැන් ඕනෑම VFD මෙන්න මේ ටර්මිනල් එක තියෙනවා. මේ ටර්මිනල් එක ගත්තට පස්සේ මෙයා සකස් වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. හරිද? මයික්‍රොෆෝන් ඕෆ් කරගන්න මේක රෙකෝඩ් වෙනවා. මේ හැම එකම රෙකෝඩ් වෙනවා. නෑ ඔයාලා කතා කරන එක රෙකෝඩ් වෙන්නේ නෑ. ඒක නිකන් ප්‍රශ්නයක් නෑ. ඔයාලගෙන් එන එක රෙකෝඩ් වෙන්නේ නෑ. මගේ එක විතර රෙකෝඩ් වෙන්නේ. මෙතන තියෙනවා එක. සහ මෙතන තියෙනවා ඩිජිටල් ඉන්පුට් කියලා. දැන් මේ ඩිජිටල් ඉන්පුට් කියන කොටසේ ඇත්තටම තියෙන්නේ මේක මේ VFD අපි කතා කරන Delex එකේ නම් මෙයා ලියලා තියෙන්නේ දෙකේ ඉඳන් 2 3 4 5 ඔන්න ඔහොම තමයි දීලා තියෙන්නේ. එතකොට මේ ටර්මිනල් එක කියලා අදහස් කරේ මම මෙතන මොකද්ද? මේ පිටින් වයර් හයි කරන පොයින්ට් එක. ඇත්තට මේ වයර් හයි කරන පොයින්ට් එක කියලා ගත්තට පස්සේ වෙන්නේ අපි පිටින් ලබා දෙන විවිධ ඩිජිටල් සිග්නල් සඳහා තමයි මේක පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. එතකොට මේ මයික්‍රෝ කන්ට්‍රෝලර්ත් එක්ක සම්බන්ධ වෙනවා අපිට පිට ඉන්න කට්ටියට වැඩ කරන්න භාවිතා කරන්න අපිට එක සෙටින් හදන්න වෙනම කොටසක්. අපි ඒකට කිව්වා මොකක්ද පොඩි බටන් තිබ්බ සෙට් එකට කිව්වේ. අපේ යාළුවෝ මොකද්ද කිව්වේ ඒක නම? කීපෑඩ් එක. තව විදිහකින් කිව්වොත් ඕකට කියන නමක් ඔපරේටර් පැනල් කියලා කියනවා. එක වගේ ඒවා කියනවා. මෙන්න මෙතනට අපි ඇවිල්ලා හොඳට බලා ගන්න සරල කතාවක් කියලා දෙන්නේ. මේ කොමන් එකත් එක්ක මේ ඩිජිටල් ඉන්පුට් වලට අපි දෙන සිග්නල් මත මෙන්න මේකේ ඇතුලේ දෙන පැරාමීටර්ස් ටික අනුව වැඩ කරනවා. අපි මෙයාට කිව්වොත් මෙහෙම මෝටරේ ෆෝවර්ඩ් කරන්න. හරිද? මෝටරේ ෆෝවර්ඩ් කරන්න මෙන්න මේ කියන ඩිජිටල් ඉන්පුට් නම්බර් 2 එකට සිග්නල් එකක් ආවොත්. එහෙනම් එයා මොකද කරන්න ඕන? එයා කරන්න ඕන දේ තමයි මෙන්න මේ සිග්නල් එක ආවද කියලා බලන්න ඕන. හැබැයි අපි ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේ අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ඉලෙක්ට්‍රොනික එකේ බාහිර පරිසරයට නිරාවරණය වීමක් සිද්ධ කරගන්න නැතුව ඒකේ සිග්නල් එක ඇතුළට ගන්න ඕන. එහෙනම් ඒ සිග්නල් එක ගන්න හැටි ඉස්සෙල්ලා ඉගෙන ගමු. අපිට තියෙනවා මෙන්න මෙහෙම එකක්. මම මේක ඇතුළේ ගැන කියලා දෙන්නේ. මේක මොකක් හරි දැන් ඔයාලට ෂෝට් සර්කිට් හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණාම මේක ඇතුළේ මෙන්න මේ කොටස වැඩ කරන්නේ නැහැ. එතකොට මේක වැඩ කරන්නේ නැහැ. එතකොට මේ ගැන අවබෝධයක් ගන්න තමයි මේ කියලා දෙන්නේ. මම ආපහු උතන්ට එනවා. මම ගන්නම් ඔය ඩිජිටල් ඉන්පුට් කොටස මෙන්න මේ විදිහට මෙහෙම ගමු. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි. මෙතන තියෙනවා කොමන් එක. මේ කොමන් එක කියලා තියෙන්නේ මේ කොමන් එක ඩිජිටල් ඉන්පුට් to මේක ගත්තාම ඇතුලේ තියෙන්නේ මෙහෙම එකක්. හරිද? ඉලෙක්ට්‍රොනික පාර්ට් එක. මේ තියෙන ඔක්ටා කප්ලර් එක. ඔක්ටා කප්ලර් එක මෙහෙම තියෙනවා. මේ තියෙන ඔක්ටා කප්ලරෙන් එළියට එන සිග්නල් එක. මෙන්න මේ සිග්නල් එක ගත්තාම මෙන්න මේ විදිහට තමයි මෙයා සකස් කරලා තියෙන්නේ. මේ තියෙන බිඳු වෝල්ටේජ් එක. හරිද? මේ තියෙන සිග්නල් එක. තමයි එළිය ගලා තියෙන්නේ. කවුරුහරි තව එන්න ඉන්නවනේ. සද්ද ඇතින් ඇහෙන්නේ? සද්ද ප්‍රශ්න තියෙනවද?
අපේ යාළුවෝ කියන්නේ ඔයාලා කියන දේ තමයි මම අහන්න ඕන. දෙදරනවා වගේ සත්‍යක් එනවද? හරි විනාඩියක් දෙන්න. පාඩේ පොඩ්ඩක් දෙන්න පොඩ්ඩක් දෙන්න. හරි. ඒක වෙන්න පුළුවන්. දැන් හරිද? දැන් හරිද කට්ටියට? හරි. ඔයාලගේ රෙකෝඩින් එකේ එක හරියට යනවා. ඒක ඇත්තටම මැෂින් දෙකකින් වෙන ක්‍රියාවලියක්. අනිත් එක තමයි ඔන්වල තියෙන්නේ. දැන් හරිද වැඩි? ඒ කියන්නේ කලින් කියන්න බෑ මන් දන්නේ. හරි. එහෙනම් ඔන්න වැඩේට එනවා. එහෙම පොඩි මොනවා හරි තියෙද්දි කියන්න ඕන හොඳේ. දැන් මේක ඔයාලා හිතන්නකෝ දැන් ඔය මේ ටීවී එකේ වීඩියෝ එකක් යනකොට ඕකේ පිටිපස්සේ බර ගාණක් ඉන්නවා. කැමරා ඔපරේට් කරන්න එක්කෙනයි වීඩියෝ ස්විච් කරන්න එක්කෙනයි මේම බර ගාණක් ඉන්නවා. ඒ මදිවට ඒකේ මගින් තේ ගෙනත් දෙනවා. එයාලා හරි ජොලියේ ඉන්නේ. දැන් මෙතන මම තනියමනේ කරන්නේ. එතකොට ඔයාලගේ පැත්තෙන් මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට ෆීඩ්බැක් එක දෙන්න. මට සමහර වෙලාවට පේන්නේ අර පැත්තෙන් ඔන්න වෙලාද මේ ඔන්න වෙලාද කියලා. එතකොට පොඩ්ඩක් ඒ කියනකොට ඒත් තමයි අහලම වැඩේ කරන්නේ. හරිද? හරි. දැන් මම මේ කතාව කියන්නේ මේක ප්‍රැක්ටිකලි අපි කරමු වැඩේ. හරි. එහෙනම් මෙන්න මේ වෝල්ටේජ් එක මේක ඇතුලෙන් හදලා තියෙන වෝල්ටේජ් එකක්. එතකොට මේ VFD එක ඇතුලේ තියෙනවා මේ වෙනම වෝල්ටේජ් ඉන් කරන්න පුළුවන් විදිහට පවර් සප්ලයි එක හදලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඔයාගේ තියෙන කොමන් එක. එතකොට මේ තියෙන්නේ ඔයා විසින් මේක ඇතුළට මේ ගන්න සිග්නල් එක. එතකොට මේ සිග්නල් එක ගෙනියනවා මේ ඔක්ටා කප්ලර් එකකින් එළියට. එතකොට මේකේ ඇතුළේ මෙහෙම රෙසිස්ටර් දාලා මෙයාගේ මෙහෙම රෙසිස්ටර් දාලා මෙයාගේ බැලන්ස් කරලා මෙහෙම හදලා දැන් මේ ගැන කවුරුත් ඉලෙක්ට්‍රොනික දන්නේ නැත්නම් ප්‍රශ්නයක් කරගන්න එපා. හරිද? මම මේක මේ ඔයාලට කරන්න ඕනේ ඉතින්. ඒක තමයි කියලා දෙන්නේ මේ. එතකොට මේ දින සෙනර් එකක් දාලා මෙයා හදලා මේ සිග්නල් එක ගෙනියනවා මයික්‍රෝ කන්ට්‍රෝලර් යුනිට් එකට. එතකොට මයික්‍රෝ කන්ට්‍රෝලර් එක ගන්න පිටින් දෙන සිග්නල් එකක් කියලා ගන්නෙ. දැන් මෙයාව අපි ගත්තොත් එහෙම මේ මෙයාට ෂෝට් කරොත් එහෙම මේකෙන් ඇවිල්ලා මේ ඔක්ටා කප්ලර් එක ඔන් වෙලා මේ පැත්ත ඔන් වෙනවා. දැන් ඔයා මේ VFD එකේ අපි සෙටින් එකක් හදනවා කියලා මේ මයික්‍රෝ කන්ට්‍රෝලරේ අපි කරන්නේ මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් කියන්නේ IC එකක්. ඒකේ පින් ගොඩාක් තියෙනවා. ඒ පින් එක ඇතුළට ගත්තට පස්සේ එයාගේ ඇතුලේ ඒ පින් එකට අදාළව බිට් එකක් තියෙනවා. මෙන්න මේ බිට් එක ඔන් වෙලා නම් ඒ බිට් එක මත වැඩ කරන්න කියලා මේකේ ඇතුලේ තියෙන ප්‍රෝග්‍රෑම් එක අපි enable කරන එක තමයි කරන්නේ. එතකොට දැන් කාට හරි හිතුනොත් එහෙම ඩිජිටල් සිග්නල් එකක් දෙන්න ඕන. ඒ සිග්නල් එක මත හරි මම මේ නිරන්තරයෙන් බලන්න ඔයාලා කවුරු හරි එවිත් ඉන්නවද කියලා. එතකොට මේ සිග්නල් එක මත කෙරෙන්න ඕන වැඩ ටික තමයි අපි අරයාගෙන් පැරාමීටර්ස් හදනවා කියලා කරන්නේ. එතකොට දැන් එක වර්ගයක් ගැන මම කියනවා. ඔන්න ඩිජිටල් ඉන්පුට් මේ අපි 3. ඩිජිටල් ඉන්පුට් අපි කවුද 4. ඩිජිටල් ඉන්පුට් අපි කවුද 5. දැන් මේ විදිහට විවිධ VFD වල විවිධ නම් වලින් මේ ඩිජිටල් ඉන්පුට් ලබා දීමේ ක්‍රියාවලිය තියෙනවා. හැබැයි මෙතන අපි මතක තියාගන්න ඕන දේ තමයි මෙන්න මේ ලබා දෙන මේ වයර් එක අපිට ගොඩාක් දුර ගෙනහිල්ලා ওই සිග්නල් ප්‍රොසෙස් කරන්න බෑ. පැහැදිලිද? මේ සිග්නල් ගොඩක් දුර ගිහින් ප්‍රොසෙස් කරන්න බෑ. ඒත් ප්‍රොසෙස් කරන්න බැරි. මේක ගොඩක් දුර ගිහින් ප්‍රොසෙස් කරන්න බැරි ඇයි? මේ මොකද්ද තියෙන්නේ? ඔක්ටා කප්ලර් එකක්. එතකොට DC සප්ලයි එකක් තියෙන්නේ. මේ DC එක මේක ගොඩක් දුරට ගෙනිච්චොත් ඩ්‍රොප් වෙනවා. එතකොට ඔයා හොඳට මතක තියාගන්න. එහෙම ඩ්‍රොප් කරගන්න නැතුව ළඟ ඉඳන් තමයි මේ නම් මේ සිග්නල් දෙන්න ඕන. එහෙනම් සිග්නල් එකක් දෙනවා කියන්නේ මේ කොමන් එකට මෙයාව ෂෝට් කරන එක තමයි කරන්නේ. එහෙනම් ෂෝට් කිරීම සිද්ධ කරන්න තමයි ඔයා දැන් මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් මේ කොමන් එකත් එක්ක තියෙන මේ ඩිජිටල් ඉන්පුට් සෙට් එක ගත්තට පස්සේ මෙන්න මේ විදියට ඔයාට ලබා දෙන්න පුළුවන්. අපිට පුළුවන් මේ ඉන්පුට් ටිකෙන් එක එක ක්‍රියාවලින් සඳහා ඔයාට මේ VFD එකට දෙද්දි VFD ගේ සෙටින් ටික හදලා පාවිච්චියට ගන්න. හරිද? එකක්. අපිට පුළුවන් මෙහෙම. ඔන්න දැන් පන්ති අපේ ඉන්න එක්කෙනෙක් හිතනවා
common එක D2 ට දුන්නාට පස්සේ මෙහෙම දීගෙනම ඉන්නකොට හරි මෙහෙම on කරගෙන short කරගෙනම ඉන්නකොට මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලරේ භාවිතා කරලා මෝටරය forward කරනවා. එහෙනම් මෙයා short කරගෙනම ඉන්නකොට මොකද්ද වෙන්නේ? මෙයා මොකද වෙන්නේ? forward වෙනවා. ඊට පස්සේ අපි අනිත් සිග්නල් එක ලබා දෙනවා. මම පේන පාටකින් අඳින්නම්. මෙන්න මේ සිග්නල් එක ලබා දුන්නොත් එහෙම මෝටරය රිවර්ස් කරනවා. එහෙනම් මෙන්න මේ සිග්නල් දෙක අපි දෙකම එකපාර දුන්නොත් ඇත්තටම මෙයා මොකුත් කරන්නේ නැහැ. නතර වෙලා ඉන්නවා. දෙකම දුන්නේ නැත්නම් ඒත් මෙයා නතර වෙලා ඉන්නවා. හැබැයි එක සිග්නල් එකක් දුන්නොත් එහෙම forward වෙනවා. අනිත් එක දුන්නොත් එහෙම රිවර්ස් වෙනවා. ඔයාලට පැහැදිලිද මම මේ කතා කරලා පැහැදිලි කරපු තේ? එතකොට මම මේ ඔපරේටර් පැනල් එක ගලවලා ගන්න. මේ තියෙන ඔපරේටර් පැනල් මේ VFD ඔපරේටර් පැනල් එක. එතකොට මේ ඔපරේටර් පැනල් එක අපිට පුළුවන් එක එක අවස්ථාවල ස්විච් කර කර හරි මේ එක එක අවස්ථා ස්විච් කර කර අරයගේ ඔය කියන පැරාමීටර් එක මම එන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් යුනිට් එකට මම මෙයාගෙන් සිග්නල් දීලා කියන්න ඕන මෙන්න මේ කොමන් එකෙන් මේ ෂෝට් වෙලාම තිබ්බොත් තමයි ඔයා forward කරන්න ඕන. ඔය එක විදියක්. දැන් අපි එක එකව කරන්න දෙන්නේ. හරි ප්‍රැක්ටිකලි. තවත් විදියක් තමයි අපි මේ ඩිජිටල් ඉන්පුට් එක පාරක් විතරක් දීලා ගන්නවා. මොනවද දෙක පාරක් විතරක් දීලා ගන්න පුළුවන්? අපි යාළුවෝ කියන්න බෑ. මොකද්ද කරන්න පුළුවන්? push button එක. limit switch එක. දැන් කවුරු හරි කෙනෙක් කොහොම ඉන්න ගමන් අපි හිතමු දැන් කන්වේ එකක් තියෙනවා. එයා කරන වැඩේ product එකක් විදියට මේ අපි හිතමු මේක product එකක් කියලා. ඒ product එක මෙහෙම කරලා කන්වේ එකකින් තියෙනවා. අපි හිතමු උඩ sensor එකක් තියෙනවා. එතකොට දැන් sensor එක හැම වෙලෙම detect වෙලා ඉන්නේ නැහනේ. පටන් ගත්තේ detect වෙනවා. එතකොට එයා එහෙම ගිහිල්ලා එහා පැත්තේ කෙලවරේ එක්කලා දකින්නකොට off වෙනවා. දැන් ඔය වගේ සිද්ධියක් ගත්තොත් එහෙම මේ PFD එකට කියන්න ඕන ඔයා මෙතනින් ලබා දෙන්නේ එක සිග්නල් එකක් විතරයි. එහෙනම් අපි ওই සිග්නල් එක අවස්ථාවට කියන්න පුළුවන් ට්‍රාන්සිෂන් එකක්. හරි? ට්‍රාන්සිෂන් එකක් තමයි අපි ලබා දෙන්නේ. එතකොට පුෂ් බටන් එක ගහුවොත් ඔන්න forward වෙනවා. එහෙම වුණොත් රිවර්ස් වෙනවා. පුෂ් බටන් එකක් විතරක් නෙමෙයි. ඔයා මෙතනට පාවිච්චි කරන ඕනම රිලේ එකක් සඳහා මේක වළංගුයි. එහෙනම් දැන් ඔයා මේ සිස්ටම් එකේ පිටින් කොහෙන් හරි දෙනවා රිලේ එකක්. ඔන්න රිලේ එකක් සම්බන්ධ කරනවා. අපි හිතමු දැන් ගොඩක් දුර ඉඳන් මේ VFD එකත් එක්ක තියෙන මේ ඇප්ලිකේෂන් එකේ වැඩේ කරන්න ඕන. එහෙනම් මේ කොයිල් වෝල්ටේජ් එක 220 වෝල්ටේජ් අපි හිතමු AC තියෙන රිලේ එකක් පාවිච්චි කරනවා. මේ රිලේ එක තමයි මේ තියෙන්නේ. මේ බලන්න. මේ රිලේ එක තමයි මේ තියෙන්නේ. හරිම සරලයි. එහෙනම් මේක අපි ගත්තොත් මේකට අපි කියනවා common එක. මේකට කියනවා normally open එක. මේකට කියනවා කවුද normally close එක. එහෙනම් අපි මේක අරගෙන මේකට වයරින් කරනවා. මෙයාට දාලා මෙයා අපි කවුද දාන්නේ? ඩිජිටල් එකට වයරින් කරනවා. එතකොට නම් ඔන්න සේෆ්ටි හොඳයි. දැන් මොනවා හරි ප්‍රශ්නයක් වෙලා තිබ්බොත් මේ රිලේ එකෙන් තමයි අල්ලන්නේ. ඒතකොට මෙයාගෙන් තමයි ස්විච් වෙන්නේ. ඇතුළේ ඔක්ටා කප්ල් එකක් තියෙනවා. මෙයා මොකුත් වෙන්නේ නැහැ. එහෙනම් අපි ওই විදිහට දාලා දුර ඉඳන් ගේන සිග්නල් එක මෙයාට දෙනවා. එහෙනම් පේස් එක සහ නියුට්‍රල් එක දෙනවා. එතකොට වෙන්නේ අරකේ තියෙන ට්‍රාන්සිෂන් එක මේ ෂෝට් වුණා නම් ඇති අර මෝටරේ වැඩ ගන්න පටන් ගන්නවා. තේරුණාද? දැන් ඔයාලට ওই වගේ ඇප්ලිකේෂන් තියෙනවා. හරිද? අපි එක එක කතා කරමු. දැන් කොහේ හරි තියෙනවා ස්ක්‍රූ කන්වේ එකක්. ස්ක්‍රූ කන්වේ එක කැරකෙනවා. අපි සලකනවා මේ ස්ක්‍රූ කන්වේ එකේ වැටෙන මොනවා හරි මැටීරියල් එකක් හින්දා weight එක අපි සලකන ලද weight එකට වඩා වැඩි වෙනවා. දැන් අපි හිතමු කිලෝ 500ක් වටින තැනක වෙනකල් අපි බලන් ඉන්නවා. ඒ ප්‍රමාණයට වඩා වැඩි වුණාම weight module එකෙන් අපි digital signal එක ලබා දෙනවා. අන්න එතකොට අපිට පුළුවන් මෙයාව off කරගන්න. එහෙනම් අපිට හරිස් මේ පොඩි දේවල් වල ඉන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාද කතා කරන්නේ මෙන්න මේ digital signal ලබා දීම සම්බන්ධව. හරිද? ඔකේ තවත් අවස්ථාවක්. දැන් මම එදා කතා කරා ඇනලොග් ගැන. sorry මේක ඔයාලා නෙමෙයි. අද කතා කරා ඩිජිටල් නිකන් ලබා දෙන සිග්නල් එකක් ගැන. දැන් එතකොට කාට හරි ඕන වෙනවා නම් මොකක් හරි මෝටරයක් forward කරන්න, reverse කරන්න අපි පාවිච්චි කරන්න ඕන PLC එකක් නම් control එක විදිහට එකකින් ওই විදිහට signal දෙන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන relay නම් ඒ විදිහට signal දෙන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන push button නම් ඒ විදිහට දෙන්න පුළුවන්.
හරිද? වෙන ඕනම කන්ට්‍රෝල් එකකින් මෙන්න මේ සිග්නල් එක තමයි ඔයා හදන්න ඕනේ. ඔන්න අපි එනවා අපේ පාඩමේ තවත් දෙනවා. right. ගිය සතියේ අපි කොහොමද ස්පීඩ් කන්ට්‍රෝල් පාවිච්චි කරේ? දැන් ওই දෙක තුනට ප්‍රැක්ටිකල් එකක් අපි කරන්න යන්නේ. ගිය සතියේ කොහොමද අපි ස්පීඩ් කන්ට්‍රෝල් කරේ? ඇනලොග් අවස්ථාවක් අපි පාවිච්චි කරා. එහෙනම් ඔන්න ඇනලොග් අවස්ථාවක් ගත්තා. මේ ඇනලොග් සිග්නල් එක. sorry මොකද්ද? right මම යටින් අදිනවා. ඔව් ඒක ධන 10 වෝල්ට් එක දැම්මේ. අපි දන්නවා මෙහෙම සිග්නල් එකක් පාවිච්චි කරලා අපිට වැඩේ කරගන්න පුළුවන් වුණා. එහෙනම් VFD එකේ තිබ්බා ඇනලොග් ඉන්පුට්. කොහොමද අපි ඇනලොග් ඉන්පුට් එක මේ VFD කියන නම මාක් කරලා තිබ්බේ? VF1 කියලා නේද? අනිත් එක තමයි ground. මේ කියන්නේ ඇනලොග් සිග්නල් එකට අදාළ කතාව. එහෙනම් ඇනලොග් සිග්නල් එකෙන් තමයි වැඩ කරේ. අද කියලා දෙනවා පැරාමීටර් සකස් කරලා අපි මේ සිග්නල් එක වෙනුවට ඩිජිටල් සිග්නල් එකක් ලබා දෙනවා ස්පීඩ් එක වෙනස් කරන්න. එහෙනම් මේ ස්පීඩ් එක වෙනස් කරන්න අද දවසේ වට පාවිච්චියට ගන්න වෙනවා මෙන්න මේ කියන පල්ස් සිග්නල් එක. එහෙනම් ওই දෙක තුනම මම වැඩ කරන හැටි කියලා දෙන්න යන්නේ. ඒක ඉස්සලා පැරාමීටර්ස් හදන හැටි කියලා දෙනවා. ඊට පස්සේ කොහොමද වැඩ කරන්න කියලා දෙනවා. තාම මේ පොඩි දේවල් අපි කතා කරන්නේ. එහෙනම් VFD එකක් ගත්තාම මෙන්න මේ තියෙන ඩිජිටල් සිග්නල් එකක් තමයි. මම මේ ඩිජිටල් සිග්නල් එකක් කොහොම අදිනවා. හරි. බිංදුව සහ එක වෙන අවස්ථාව. ඔයා බිංදුව එක වෙන අවස්ථාවක් ගත්තොත් එහෙම මේකට මොකක්ද වෙන්නේ? මේකට අපි කියන්නේ ඩිජිටල් සිග්නල් එකක් නේද? මේ ඩිජිටල් සිග්නල් එක තමයි මේ තියෙන්නේ. මේ ඩිජිටල් සිග්නල් එක මෙයා තප්පරයකදී ඔන් ඕෆ් වෙන වාර සංඛ්‍යාවට අපි කියනවා ෆ්‍රීකවෙන්සි කියලා. එහෙනම් මේ ෆ්‍රීකවෙන්සිය වෙනස් කිරීම මත මේ ෆ්‍රීකවෙන්සිය අපි ගිහින් අපි දෙනවා අපේ VFD එකේ ඩිජිටල් ඉන්පුට් එකට. ඔන්න එහෙනම් අපි අර ඉස්සෙල්ලා කතා කරා වගේ ඩිජිටල් ඉන්පුට් නම්බර් එකක් අපි ඩිෆයින් කරගන්න ඕන. අපි කියන්න ඕන මයික්‍රෝ කන්ට්‍රෝලරේට ඔයාට අපි දෙන්නේ මෙන්න මේ පින් එකට තමයි ඩිජිටල් සිග්නල් එක. හැබැයි මේ පින් එකට දෙනකොට දැන් මේ VFD එක හදපු කෙනත් අපිට මැනුවල් ඒ කියන්නේ ඩිෆෝල්ට් දීලා තියෙන පින් එක ඔයා මේකට සිග්නල් දෙන්න කියලා. එහෙනම් දැන් අපි මෙතනදී ඒ ඩිෆෝල්ට් තියෙන එක හරි අපිට අවශ්‍ය නම් වෙන එකකට දාගන්න වෙන එකට දාලා හරි අපිට ඒකේ දාන්නේ මැනුවල් එක කියවලා බලලා මේක පල්ස් එකට දාන පල්ස් එකට මේ ඩිජිටල් ඉන්පුට් 5 කියන පින් එක නම් පින් එක දාගන්නවා. එහෙනම් මේකේ අරමුණ තමයි මෙන්න මෙහෙම ස්විච් කරන එක. දැන් බලන්නකො මේ කොච්චර ලස්සන කතාවක්ද කියලා. එහෙනම් දැන් බලන්න මේ කොමන් එක මේ ඉන්පුට් එකට මෙහෙම ෂෝට් කරන එක කරන්නේ. ෂෝට් කරන්නේ කොහොමද? අපිට මෙයාව හයි ස්පීඩ් ස්විච් කරන්න ඕන. දැන් ආරහරි කිව්වොත් එහෙම වයර් දෙකක් අරන් ඔයා තප්පරයකට 50 පාරක් ෂෝට් කරන්න කියලා පුළුවන්ද කරන්න? තප්පරයකට 50 පාරක් ෂෝට් කරන්න කිව්වොත් එහෙම කරන්න බෑ. තප්පරයකට 500ක් එහෙම කරන්නත් බෑ. ආන්න එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ මෙයා වෙන මොකක් හරි කන්ට්‍රෝල් එකකින් හයි ස්පීඩ් මෙයාව ස්විච් කරන්න. ඒ ස්විච් කරන ෆ්‍රීකවෙන්සිය මත තමයි මෙයාගේ ෆ්‍රීකවෙන්සිය මත තමයි අර කියන VFD එක මෝටරේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්නේ. හොඳට මතක තියාගන්න. එහෙනම් මෙන්න මේ ෆ්‍රීකවෙන්සිය අපි ලබා දීම සඳහා අපිට සිද්ධ වෙනවා ඉලෙක්ට්‍රොනික ස්විච් කරන කෙනෙක් පාවිච්චි කරන්න. කවුද මේ ඉලෙක්ට්‍රොනික ස්විච් කරන කට්ටිය? කවුරු හරි කෙනෙක් දෙන්න උත්තරයක් ඉලෙක්ට්‍රොනික විදියට? එන්කෝඩර් එකක් දාන්න පුළුවන්. හැබැයි ඒ එන්කෝඩර් එක අරගෙන විදියට තමයි මේකේ ස්පීඩ් එක වෙනස් වෙන්නේ. ඒක මාර්ගයේසයක් වෙනවා. මොකක් දාන්න වේද? මෙයා ඉල්ලන්නේ මේ සෙල්ලම් ස්පීඩ් එක නෙමෙයි. දැන් එන්කෝඩර් එක කරගන්නේ මොකෙන්ද එතකොට? දැන් අපිට කන්ට්‍රෝල් කරන්න බෑ. එහෙනම් මෙයා ඉල්ලන්නේ ට්‍රාන්සිස්ටර් දාන්න. ට්‍රාන්සිස්ටර් දාන්න. ඕන බලමු. ඔන්න ට්‍රාන්සිස්ටර් දාන්න. මෙන්න ට්‍රාන්සිස්ටර් දාන්න. ට්‍රාන්සිස්ටරේ මේ තියෙන බේස් එක.
දැන් මේක වෙන කන්ට්‍රෝල් එකක්. හොඳ මෙන්න කලෙක්ටර් එක මේවට එම්ටි එක. එහෙනම් ඔයාට මෙන්න මේ විදිහට පල්ස් එකක් ජෙනරේට් කරන්න පුළුවන් නම් 0.50000යි 50000 කියන්නේ කොහොමද මේම ඕන හර්ට්ස් උඩ ලියන එක පේන්නේ නැත්නම් නැවත ලියනවා 0.50000යි හර්ට්ස් මේ අගේ වෙනස් කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් මෝටරේ ස්පීඩ් එක වෙනස් කරන්න. එතකොට මෝටරේ RPM එක 0.1400යි. අපි හිතමුකෝ. දැන් ඔයා එහෙනම් කරන්න ඕන මේ සිග්නල් එක ලබා දෙන්න ඕන. එහෙනම් හයි ස්පීඩ් මේ සිග්නල් එක ලබා දෙන්න පුළුවන් ඩිවයිස් එකක් ඕනම එකක්. ඔයාට එක්ක මෙහා ගන්න වෙන්නේ PLC එකක්. එක්ක ඔයාට ගන්න වෙනවා Arduino එකක් හරි ඔයාට එහෙම නැත්නම් ඔයා ගන්න ඔසිලොස්කෝප් එකක් හරි දැන් ටෙස්ට් කරගන්න. ඔයාට එහෙම නැත්නම් මේ වගේ චෝටි සර්කිට් එකක් හරි මේ වගේ සර්කිට් එකක් NE 555 ගේ IC එකක් කරලා සිග්නල් එකක් දාලා ඔයාට දෙන්න වෙනවා. හරිද? අපිට ඔය වගේ සිග්නල් ලබා දෙන්න වෙනවා. ඔයාලා ගැන කරදර වෙන්න එපා. මේ අපේ ලැබ් එකේ අයිතිකාරයෝ ටිකක් ඉන්නවා. ඒ අයිතිකාරයෙක් ගණන් ගන්න එපා. හරි. ඔන්න ගියා ඩිජිටල් ඉන්පුට් එක මෙන්න තියෙනවා ඒකේ කොමන් එක. මෙතන තියෙන මේ සිග්නල් එක ජෙනරේට් කරන්න ඕන විදිය ගැන මම ඔයාලට කියලා දෙනවා. මම අර ඊයේ වර්ක්ෂොප් එකෙත් ඔයාලට කියලා දුන්න පොඩි කෑල්ලක්. ඒකේ හිටපු කට්ටිය සෙට් එකක් හිටියා. නැති කට්ටියකුත් හිටියා. ප්‍රශ්න නැහැ. එහෙනම් ඔයා ඉගෙන ගන්න PLC එක භාවිතයෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. Arduino එකක් භාවිතයෙන් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔයා විසින් ගන්න වෙන ඉලෙක්ට්‍රොනික ඔයා හදාගත්ත සර්කිට් එකකින් ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මොකද්ද මෙතඩ් එක? මොකද්ද මේකට කියන මෙතඩ් එක? මොකද්ද? කියන්නකෝ. මොන කන්ට්‍රෝල් එකක්ද? ඩිජිටල් සිග්නල් එකක්. මොකද්ද? පල්ස් කන්ට්‍රෝල් එකක්. හරිද? පල්ස් කන්ට්‍රෝල් එකක්. එහෙනම් දැන් ඔන්න බලන්න අපි ඉගෙන ගත්ත දේවල් කොච්චර සරල දේවල්ද කියලා. එහෙනම් VFD එකක් තියෙනවා. VFD එකට අපි දෙනවා සිග්නල් එකක්. එදා දුන්නා ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න මොකද්ද? ඇනලොග් සිග්නල් එකක්. අද දුන්නා ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න මොකද්ද? අද දුන්නා මොකද්ද? ඩිජිටල් සිග්නල් එකක්. ඒ සිග්නල් එකේ පුළුවන් ඔයාලට ස්පීඩ් එක කන්ට්‍රෝල් කරගන්න පල්ස් එකක් විදිහට දීලා. අපි කතා කරගෙන ආවා මෙන්න මේ ටර්මිනල් එකේ මෙන්න මේ තුන් දෙනෙක්ව අරගෙන මේ තුන් දෙනෙක් අරගෙන ඔයාට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඩිරෙක්ෂන් එක. ඒ කියන්නේ රන් කරනවද ෆෝවර්ඩ්ද රිවර්ස්ද? එහෙනම් සිග්නල් එකක් දුන්නොත් මෙයා එක්ක මෝටරේ ෆෝවර්ඩ් බවට පරිවර්තන වෙනවා. අනිත් ඩිජිටල් සිග්නල් එක දුන්නාම එයා රිවර්ස් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් ෆෝවර්ඩ් කරන්න රිවර්ස් කරන්න තියෙන්නේ කෙලින්ම ෂෝට් කරන් ඉන්න තියෙන්නේ. සහ මෙන්න මෙතන තවත් ඩිජිටල් සිග්නල් එකක් වා ගන්නවා පල්ස් බවට පරිවර්තනය කළා. ඒ පල්ස් සිග්නල් එක අනුව ඔයාලට මොකක් කරන්න පුළුවන්ද? කියන්නකෝ අපේ. ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න. එහෙනම් ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්නත් පුළුවන්, ෆෝවර්ඩ් රිවර්ස් කරන්නත් පුළුවන්. වයර් කීයක් ඕනද? වැඩේ කොට දාගන්න වයර් කීයක් ඕනද? කොමන් එකට එකයි. මෙතන ඩිජිටල් ඉන්පුට් දෙකට දෙකයි. ඊට පස්සේ මෙයාටත් දැන් මේකම කොමන් එකේ හින්දා ඒකටත් එක්ක ගත්තොත් 3යි. එතකොට වයර් කීයක්ද ඕන? 3යි. එහෙනම් අපි වයරින් එක ගැන පොඩි අධ්‍යයනයක් ගමු. මේ වීඩියෝ එක රෙකෝඩ් වෙනවා. ඔයාලට නැවත නැවත බලන්න පුළුවන්. ඒ හින්දා ප්‍රශ්නයක් කරගන්න එපා. අපි මේකේ වයර් තුනක් ගමු. ඉතාමත් හොඳින් මේ VFD කෝස් එක ඉගෙන ගන්න. මේ VFD කෝස් එක එක වැඩ කැලි කියලා දෙන්නම්. හරිද? මේකේ මේ වැඩ ටික ඉගෙන ගන්න ඕන VFD එක මේවමයි තියෙන වෙන මොකුත් වෙනේව නෑ. වෙන අලුත් ඔය අපි software වලින් program කරන නම් මනම් ඒවව තියෙයි. වෙන මොකුත් නෑ. අපි ඒවත් කරමු. ඔක්කොම ටික කොට දාලා දෙන්නම්. ඔයාලට මම Modbus communication කරන හැටිත් කියලා දෙනවා. අරව මේ ඔක්කොම ටික කියලා දෙනවා. මේක පහ කියලා ගන්න. මේක default තියෙන විදිහට. එහෙනම් ඔන්න වයර් ටික. හරි. ඔන්න වයර් ටික. එහෙනම් කොමන් එක දුන්නා 1 2 3යි. මේ දෙකෙන් දෙන්නේ යාට ඩිරෙක්ෂන් එක.
මේ තියෙන ෆෝවර්ඩ් කරන අවස්ථාව, මේ තියෙන රිවර්ස් කරන අවස්ථාව, මේ තියෙන මොකද්ද? ස්පීඩ් එක අවස්ථාව. එහෙනම් කෙලින්ම මෙයාගේ ෆ්‍රීකවන්සි චේන්ජ් වෙනකොට මෝටරේ හරිය අල්ලනවා. එහෙනම් මේ වැඩේ කරන්න අපි මොකක් කරගන්න ඕනද? අපි මොනවා කරන්න ඕනද? සෙටින් ටික මොකද කරන්න ඕන? පැරාමීටර්ස් කියලා කියන සෙටින් කියලා කියන මොකද ගන්න ඕන? තියාගන්න ඕනද නැද්ද? තියාගන්න ඕන. අපි එහෙනම් මේ සෙටින් පේජ් එක තියෙන හැටි ඉස්සෙල්ලාම PDF එකේ තියෙන හැටි අපි PDF වෙන කියවනේ. අපි ඕක බලලා ඒක ඉගෙන ගමු. ඔය අපි ඉගෙන ගන්න Delex කියන බ්‍රෑන්ඩ් එක. අපි ඊට පස්සේ තවත් VFD බ්‍රෑන්ඩ් වලට යන්. ඔය ANC ඔය චයිනීස් අරමනව තියෙන ඒවා බලමු. ඔය හා සමානව යන්නේ. අපි එහෙනම් දැන් ඉස්සෙල්ලාම අපි වැඩේ යන් අපි දාගමු අපේ ප්‍රසන්ටේෂන් එකට යන්න. අපි ප්‍රසන්ටේෂන් එකට ගිහිල්ලා ඒකත් එක්ක සම්බන්ධ වෙමු. මම එහෙනම් ඔන්න ප්‍රසන්ටේෂන් එකට කියන්න යන්නේ. මම ප්‍රසන්ටේෂන් එක ගන්නම්. අපි යම් බාන්න VFD මැනුවල් එකට මම දැන් ගන්න කල්ලා ඔහම ඔයාලා ලයින් එකේ ඉන්න. මම ගන්නවා ඔන්න ඔයාලට ප්‍රසන්ටේෂන් එක දාලා. right. ඔන්න ප්‍රසන්ටේෂන් එකට යනවා. අපි යනවා පිටු අංක 60ට. අපි මෙන්න මෙතන තමයි එදා අවසන් කරේ. අපි අවසන් කරගෙන හිටියේ මෙන්න මේ කීබෝඩ් කන්ට්‍රෝල් කියන මෙතඩ් එකේ අපි ඔතනින් යනවාද ටර්මිනල් කන්ට්‍රෝල් කියන මෙතඩ් එකට. එහෙනම් ඔය මොනවා කරන්නත් කලින් අපි මෙන්න මේ සෙටින් එක ගිහිල්ලා ටර්මිනල් කන්ට්‍රෝල් දාන්න ඕන P.0.3 කියන එක නා අපි හදන්න ඕන කවුරු බවටද ටර්මිනල් කන්ට්‍රෝල්. ඒ වගේම අපි යන්න ඕන ස්පීඩ් එක හදන්න P.0.4 කියන එකට option of frequency source කියන එකට ගිහිල්ලා අපි ගමු මේකේ මෙන්න මෙයාට. මේකේ digital input 6 කියන එක නාර තමයි default ඇවිත් තියෙන ප්‍රශ්න නැහැ. අපි ඒක අරගෙන අපි බලමු check කරලා pulse දීලා කොහොමද මෙයා speed up down කරන්න කියලා. එතකොට ඔන්න දැන් මෙයා ඉන්නවා. ඒ වගේම අනිත් කෙනා කවුද? මේ ටර්මිනල් එක ඉන්නවා. අපිට ওই දෙන්න එකතු කරලා තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. එහෙනම් දැන් අපි මේ සෙටින් ටික හදලා මේ ක්‍රියාවලිය වැඩ කරන අවස්ථාව ගැන පොඩ්ඩක් ස්ටඩි කරමු පිළිවෙලට එකින් එක. එහෙනම් ඒක ගැන කතා කරන්න මම ඔයාලව ගෙනියනවා අපේ ප්‍රධාන කියන්නේ ප්‍රැක්ටිකල් අවස්ථාවට. එහෙනම් අපි ප්‍රැක්ටිකල් අවස්ථාව ගැන කතා කරන්න යන්නේ. එතකල් ඔයාලා මේ තියෙන අවස්ථාව ගැන පොඩ්ඩක් බලාගෙන ඉන්න. මට විනාඩියක් තියෙනවා. මම ඔයාලට එකතු වෙන්න මේ සජීවීව අපේ VFD එක පව කරලා මේ වෙද්දි මම තාමත් හොඳින් අහගෙන මේක බලාගෙන ඉන්නවා. මේ පුංචි කොටස් එකතු කරලා තමයි අපිට අවසන් වෙනකොට ලස්සන වැඩ කොටකට යන්න වෙන්නේ. මේ පන්ති තුල VFD ගැන මීට කලින් අධ්‍යයනය කිසිම දෙයක් කරමු නැති කට්ටිය ඉන්නවා. කිසිම ප්‍රශ්න නැහැ. ඒ කට්ටියට අවසන් වෙනකොට විශාල ප්‍රමාණයේ දැනුමකට යන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඔන්න මම ක්‍රමානුකූලව දැන් මම මේ ප්‍රැක්ටිකල් අවස්ථාව මේ හදාගෙන මෙතන වැඩේ මේව කළා. දැන් වීඩියෝ එක ඔන් කරන්නම්. මම මේ හදන අවස්ථාවේ වීඩියෝ එකත් ඔයාලට පේන්නද ඒකත් ඔන් කරලා දාන්න. අද මම ඔයාගේ මේ VFD එකේ විනාඩියක් දෙන්න. අපි අනිත් කැමරාවට මම මාරු කරලා දෙන්න. right. ඔන්න අපි දැන් ඇවිත් තියෙන වැඩේට මාව පොඩියට පෙවුනට ප්‍රශ්න නැහැ. ඔයාලට වැඩේ පිනේවි. දැන් මෙතන
අපි කරන්න යන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපේ VFD එක මෙතන තියෙනවා. VFD එකේ ඔපරේටර් පැනල් එක මෙතන තියෙනවා. මේ ඔපරේටර් පැනල් එක මම ඔයාලට පෙන්වන්න ඕන හින්දා මේ ඔපරේටර් පැනල් එකේ පිටිපස්සේ තියෙනවා ඊතර්නෙට් කේබල් එක, ඒ කියන්නේ ඊතර්නෙට් පෝට් එකක්. මම ඒ හින්දා මේකට නෙට්වර්ක් කේබල් එකක් මේ විදිහට අරගෙන මෙන්න මෙයාට ප්ලග් කරනවා. එතකොට දැන් පැනල් බෝඩ් එකක් ගහන කෙනෙක් ඉන්නවනම් VFD එක ඇතුලේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ කට් එක ඔයා ග්‍රයින්ඩරෙන් කපලා මෙන්න මේ කෑල්ල ඔයාට පුළුවන් පැනල් එකේ ඉස්සරහට මවුන්ට් කරන්න. මවුන්ට් මෙන්න මේ විදිහට කේබල් එක අරගෙන ඔයාට පුළුවන් මේ කේබල් එකේ අනිත් කෙලවර ප්ලග් කරන්න පුළුවන් වාගේ VFD එකට. එතකොට VFD එකට ප්ලග් කරලා දිනවා මෙන්න VFD එක. එතකොට VFD එක මෙතන තියෙනවා. මම මේ ඔක්කොම පේන විදිහට තමයි දැන් ඔයාලා තියන්නේ. ඔන්න VFD එක තියලා දිනවා. හරි? ඔව් VFD එක තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා එයාගේ මම මේක මෙත් පැත්තට ගත්ත ඔයාලත් එක්ක මට බලාගෙන ඉදිරිය කරන්න පුළුවන් හින්දා මෙතන තියෙනවා මගේ VFD එකේ පාවිච්චි කරන කෙලින්ම අපි ගන්න ඔපරේටර් පැනල් එක. එහෙනම් මේකත් එක දැන් සෙටින් හදමු. එහෙනම් අපි යන් අපේ PDF එකට. ඔන්න PDF එකේ තියෙන කතාව තමයි දැන් ඔයාලට පෙන්න මේක හදන්න යන්නේ. එතකොට දැන් අපි ඉස්සෙල්ලාම VFD එක අරගෙන VFD එකේ පුංචි කොටස් වල ඒ කියන්නේ පුංචි අවස්ථාවේ ඉඳන් සෙටින් ටික දාගෙන වැඩේට යන්න ඕන. ඉතින් ඔන්න පැහැදිලි කරනවා. දැන් මේ ඔයාට පේන මට කියන්නකො මෙන්න මේ ස්ක්‍රීන් එක හොඳට පේනවද? පේනවනේ. පොඩි වොයිස් එකක් දෙන්න ඕනේ. ඔයාලට පේන්නේ නැත්තම් කියන්න ඕන. මගේ එක්කේ මම ආයෙත් චෙක් කරන්න. හොඳට පේනවා. දැන් මම කරන්නේ මෙහෙම එකක්. මුලින්ම option of operation control mode කියන එකට යනවා. ඒ කියන්නේ මම මේ mode කියන එක ඔබලා මේ p.0.0ට ආවා. ඔයාලා ඊට manual එකේ table එක print කරගෙන තියාගෙන ඉන්න. මොකද ඒක ඔයාලට වැදගත් වෙයි. ඒ b.0.0 කියන එකට ගියාට පස්සේ ඒකේ අංක 3 කියන එකට යනවා. අංක 3ට යනවා. ඒකින් අපි අදහස් කරන්නේ මේ VFD එකේ ටර්මිනල් එකට දාලා තමයි දැන් මෙයාව ස්විච් කරන්න යන්නේ කියන එක. ඒකට ගිහිල්ලා මම කරන වැඩේ මොකද්ද? මේ enter කියන බටන් එක ස්විච් කරනවා. දැන් මේකේ නම්බර් එකක් පේනවා. නම්බර් එක තමයි 0. දැන් මගේ අරමුණ මොකද්ද? මේ 0 කියන එක චේන්ජ් කරන්න ඕන. නම්බර් එක මොකද්ද මම චේන්ජ් කරන්න ඕන නම්බර් එක? මොනද? 1 එකට චේන්ජ්. ඇයි 1 එකට චේන්ජ්? එතකොට තමයි මන්න මයික් කන්ට්‍රෝල් එක දැනගන්නේ ටර්මිනල් එකකින් එන සිග්නල් වලින් තමයි මම දුවන්න ඕන කියලා. එහෙනම් ඔන්න මම මෙයාව අංක 1 කියලා ගන්නවා. ටර්මිනල් එක කියලා කිව්වේ අපේ මේ VFD එකේ අර මෙන්න මේ අපි ඉදා පාවිච්චි කරපු මෙන්න මේ වයර් ඉන් කරන ස්ථානේ. එහෙනම් ඕනෑම VFD එකක තියෙනවා. එතකොට අපි ඕක අරගෙන එන්ටර් කරනවා. ඒ විතරක් මදි අපි VFD එකේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න යන්නේ අද දවසේ පල්ස් කියන මෙතඩ් එකට. ඒ කියන්නේ ඩිජිටල් සිග්නල් එක. දැන් ඔය උතන අපි හිතමු මෙහෙම VFD එක උන්න දැන් ඔයාගේ ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න ඩිරෙක්ෂන් දාගන්න දැන් එක්කෙනෙක් ඉන්නවා මෙයා ගාව තියෙනවා ට්‍රාන්සිස්ටර් අවුට්පුට් PLC එකක්. දැන් ඇනලොග් නැහැ. එතකොට ඇනලොග් නැති වුණාම මොකද වෙන්නේ? ඇනලොග් නැද දැන් මේකෙන් විතරක් කරන්න ඕනේ. එහෙනම් ඔයාත් කරන්න ඕන ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට සෙටින් ටික හදන්න ඕන. එතකොට කරන්නේ p.0.4 කියන එක ඇතුළට ගිහිල්ලා ඒක ඇතුළෙත් බලනවා කවුද ඉන්නේ. මේ 4 කියන්නේ එක්ස්ටර්නල් ටර්මිනල් මේ වේරියබල් අර අපි ගත්තොත් වෝල්ටේජ් ඉන්පුට් එකක්. එහෙනම් අපි ගන්න ඕන මොකද්ද? 5 කියන එක්කෙනාට යනවා. එහෙනම් ඔන්න 5 කියන මම නැවත මැනුවල් එක ස්විච් කරලා පෙන්නන්නම්. අපි මැනුවල් එක ආයෙ ස්විච් කරමු. ඔයාලට මැනුවල් එක බලාගමු. පොඩ්ඩක් මේ මැනුවල් එකේ ඉස්සෙල්ලා මම හැදුවේ මේකේ හැගිලා ටර්මිනල් කන්ට්‍රෝල් දැන් හදනවා පල්ස් රෙෆරන්ස්. හරි ලස්සනනේ. අන්න පල්ස් රෙෆරන්ස් කියලා හැදුවා. මේ පිටුවක අංක අර CD I මේ E series මැනුවල් කියලා තියෙන්නේ. Page number 61.
හම්බුණාද ඒක? මං එක මැනුවල් එකක් කියලා දීලා අනිත් ඒවාත් පෙන්න ඔය කියලා දෙන්න. හරි? දැන් අපි තාම මුලින් ඉන්නේ. එහෙනම් ඔන්න අපි යනවා එකේ අවස්ථාවට. ඔන්න කැමරාවට නැවත මං ආවා. මම දැන් කරන වැඩේ තමයි අපිට අවශ්‍ය වෙනවා පල්ස් රෙෆරන්ස් කියලා ලබා දෙන්න. එහෙනම් පල්ස් රෙෆරන්ස් කියන්නේ අංක 5. එහෙනම් මම මෙතනට ගිහිල්ලා අංක 5 කියලා දාලා එන්ටර් කරනවා. එතකොට මෙන්න මේ VFD එක ක්‍රියාත්මක වෙන්නේ forward reverse අවස්ථාව සහ මොකද්ද pulse reference අවස්ථාව. එහෙනම් pulse reference එකක් මම ලබා දෙන්න ඕන ස්පීඩ් එක සඳහා. එතකොට දැන් මම මෙහෙම දීලා පෙන්නනවා අතින් දීලා පෙන්නනවා. එතකොට අතින් දීලා බලද්දි වාට තේරෙයි යා මෙච්චර ස්පීඩ් එකක් තමයි මේකේ ගන්න වෙන්නේ. සහ ඔයාට forward reverse අවස්ථාවන් ටික බල අපි බලන්න පුළුවන් digitally පිටින් ලබා දෙන signal මත. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ අවස්ථාව කොහොමද වයර් කරලා මේකට සිග්නල් ලබා දෙන්නේ කියලා අපි එකින් එක බලමු. මම දැන් මේ සෙටින් ටික හදලා ඉවරයි. දැන් මම මේකේ ඩිස්ප්ලේ එක ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මම මේක නැවත ගලවලා මේකට හයි කරලා මෙතන ඉඳන් වයර් දෙන්න මෙතන ඒතකොට ඔයාලට පේනවා. මම මේ පෝට් එක මෙතනින් ගලවලා මෙන්න මේ ඊතර්නෙට් කේබල් එක අයින් කරලා හරි ඔන්න අයින් කරලා පැත්තකින් තිබ්බා. දැන් මම මේකම ගහනවා මේකට. ඔන්න අපි ඒක ප්ලග් කරලා තියෙන්නේ. දැන් අපි කරන්නේ තමයි මෙයාට අවශ්‍ය කරන වයරින් එක පිටින් සකස් කරන්න ඕන. ඒක සකස් කරලා අපි මෙයාට ලබා දෙන්න ඕන. අපි බලමු ඒක කොහොමද කරන්නේ. අර වයර් ටික දාලා ඒ වයර් වලින් අපි මෙයාව කනෙක්ට් කරගන්න. ඔයාලා මැනුවල් එකේ දැන් ඔය කියන්නේ බ්‍රෑන්ඩ් එකට දාලා ඔය කියන එක විතරක් ඔළුවට දාගන්න අපිට තවත් ඒ කියන්නේ තවත් බ්‍රෑන්ඩ් තියෙනවා. මම ඒ බ්‍රෑන්ඩ් එකට දාලව ඕක කියලා දෙන්නම්. එතකොට ඉස්සරහට බලාගෙන යන්න ඕන. එහෙනම් මම ඔන්න මට මේ සඳහා වයර් කීයක් අවශ්‍ය වුණාද? කොමන් එකත් එක්ක අපේ යාළුවෝ දෙන්න පොඩි වොයිස් කොමන් එකත් එක්ක කීයද? වයර් 4ක් ඕන. හරි මම වයර් 4ක් ඔන්න සම්බන්ධ කරනවා. මම දැන් ඒක වීඩියෝ එක ඔන් කරන්න. වීඩියෝ ඔන් කරනගේ ලොකුවට පේන්නේ නැති වෙයි. ඒක ගණන් ගන්න එපා. ඒක අපි බලමු. දැන් මම මේකේ පෙන්නනවා කොමන් එකත් එක්ක. ඊට පස්සේ අපි ප්‍රැක්ටිකල් අවස්ථාව කොහොමද වෙන්නේ කියලා බලමු. රයිට් මෙහෙම තියාගමු. ඔන්න මම වයර් 4ක් අරගෙන කනෙක්ට් කරනවා. දැන් මේ ඩිජිටල් සිග්නල් කතාවත් එක්ක තමයි මේ යන්නේ. හරි අපි හැම වීඩියෝ එකක්ම පැයකට වගේ සීමා කරමු. ඒ කියන්නේ පැයකට සීමා කරනවා කියන අදහස වෙන්නේ මේකයි. දැන් ඔයා නැවත වීඩියෝ එකක් බලන කෙනෙක් විදියට පැයකට වඩා වැඩියෙන් වීඩියෝ එකක් තිබ්බොත් බලන්න අමාරුයි. ඒක ටිකක් එක එම්පා වෙනවා. මම මේකේ කොමන්ඩ් එක අරගෙන මේකේ තියෙනවා ඔයාලට දැන් මේකේ බලන්න පුළුවන්. මම ආපහු ස්විච් කරනවා ආගේ ප්‍රසන්ටේෂන් එකට මම යනවා ඔයාගේ වයරින් ඩයග්‍රෑම් එකට මේ කරන්න යන්නේ මොකද්ද කියලා පෙන්වන්න යන්නේ. එහෙනම් VFD එක අපි ගත්තාම මොනවත් වෙන කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මැනුවල් එකට ගියාම ඔය කියන කතාව ඔක්කොම පේන්න තියෙනවා. හැබැයි මැනුවල් එක කියව කරනකොට එන්න ඕන කොන්ෆිඩන්ස් එක තමයි මේ කෝස් එකෙන් දෙන්නේ. එහෙනම් මේ තියෙන ඔන්න ඔය කියන ටර්මිනල් එක මේ කොමන් කියන එක තියෙනවා. ඩිජිටල් මේකේ ඉන්පුට් 6 කියලා එකකුත් තියෙනවා. ඒකට තමයි දැන් පල්ස් දෙන්න කියලා මේ මැනුවල් එකේ කියලා තියෙන්නේ. 2 සහ 3 කියන අවස්ථාවන් වල නම් අපිට වැඩේ බලන්න පුළුවන්. එහෙනම් අපි මොනව කරන්නත් කලින් මේ කොමන් කියන එක සම්බන්ධ කරගන්න ඕන. එහෙනම් කොමන් කියන එක සම්බන්ධ කරගන්න තමයි දැන් යන්නේ. එහෙනම් කොමන් කියන අවස්ථාව මම මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා. ඔන්න කොමන් එක. කොමන් කියන්නේ ඉලෙක්ට්‍රොනික කාඩ් එකේ ඇතුලේ තියෙන එක. එතකොට ඔයාලා ජොලියට වගේ කොමන් එක ගිහිල්ලා ඔය 220 වල වෙන නැත්තම් වෝල්ටේජ් වල හයි කරගන්න යන්න එපා. වැඩේ කැම ටික හම්බෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න VFD එක මොන අපේ යාළුවෙක් දැනුත් එකතු වෙනවා. කවුද මේ? හරි. ඔන්න කොමන් එක සම්බන්ධ කරා. මම මේ කොමන් එක ඔන්න බලන්න. හරිද? මම මේ කොමන් එක අරගෙන ඇවිල්ලා මම මේක ඩිජිටල් ඉන්පුට් එකකට සම්බන්ධ කරනවා. ඩිජිටල් ඉන්පුට් නම්බර් 2 වලට. එතකොට ඔයාලට සද්දයක් ඇහෙනවා ඇති. VFD එක ඔන්න උනා. ඒ කියන්නේ VFD එක රන් මෝඩ් එකට වැටුණා. හැබැයි මේකේ පෙන්වන්නේ ස්පීඩ් එක බිඳුවයි. ඇයි?
අපි මේකට පල්ස් තමයි ඉන් කරන්න දීලා තියෙන්නේ. පල්ස් දැන් ඉන් වෙන්නේ නැහැ. කට්ටියට පේනවද මේක රන් එකට වැටෙනවා? දැන් ඒක තේරෙනවද? right. පේනව නේද? හරි. මොකද දැන් ඔයාලට high quality වීඩියෝ එකක් දෙන්නේ. මේ හොඳ කැමරා වලින් ඇත්තටම මේ ඔයාලට වීඩියෝ ගෙන්නේ සමහර විට ඔයාලගේ ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් මොකක් හරි තිබ්බොත් තමයි පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් මම ඔන්න ඒ කොමන් එක ගත්තා සහ ඩිජිටල් ඉන්පුට් නම්බර් 2 එක ගන්නවා. එතකොට නම්බර් 2 එක මම මෙතන ඇත්තටම ලබා දුන්නාම මේ මෝටර එක ඩිරෙක්ෂන් එකකට කැරකිවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම ඩිජිටල් ඉන්පුට් නම්බර් 3 එක. දැන් ඔයාලට පුළුවන් මේ කොමන් එක අරගෙන මෙහෙම තියලා මේ දොර ගැලවුණා හරිනේ. දොර ගලවන්න. වැඩක් නැහැ දොර. මේ කොමන් එක අරගෙන සෝරි මොකද්ද? මෙහෙමයි. ඔයා මල්ටිමීටර් තියලා බලන්න මේ කොමන් දෙක තුනක් දීලා තියෙන සමහර වෙලාවට ඔයාගේ වයරින් එකේ ලේසියට. තේරුණාද? එකම කොමන් නැද්ද කියලා බලන්න. ඒ VFD එකේ සමහර වෙලාවට එක ඩිජිටල් ඉන්පුට් සෙට් එකට එක කොමන් එකක් දීලා තියෙනවා. දැන් හිතන්නකෝ එක සෙට් එකක් ඔයාලට මේ PLC එකේ ස්විච් කරගන්නවා. තව එකක් ඔයාලට නිකන් වෙන සර්කිට් එකක් ගන්නවා කියලා. ඒ වගේ අවස්ථාවල දීලා තියෙන්න පුළුවන්. හැබැයි මේ VFD එකේ දීලා තියෙන්නේ එක කොමන් එකක්. එතකොට මෙයාව අරගෙන මම මේ අපි දෙකට දුන්නා දැන් තුනට දෙනවා. තුනට දුන්නත් මෙයා ඔන් වෙනවා. හරිද? ස්පීඩ් එක නැහැ. ඇයි මොකද මම පල්ස් දුන්නේ නැහනේ. ඔන්න ඒ කියන්නේ මම මේ ඩිජිටල් මේ කොමන් සිග්නල් එක දුන්නාම ඔන් වෙනවා කියන එකේ තේරුම තමයි අපි දැන් පිටින් ලබා දුන්නොත් එහෙම සිග්නල් මේ පිටින් ලබා දෙන සිග්නල් මත මෙයාව අපිට ස්විච් කරගන්න පුළුවන්. එහෙනම් මම ඔන්න තව සිග්නල් එකක් ගන්නවා. මේ තමයි ඩිජිටල් ඉන්පුට් අපේ අනිත් සිග්නල් එක. එහෙනම් කොමන් එක තියෙනවා වයර් තුනයි. එකක් තමයි forward reverse අනිත් එක තමයි speed. එහෙනම් මම ඔන්න මේ සිග්නල් එක ගන්නවා. මේ තියෙන්නේ අපේ කොමන් එක. මේ තියෙන්නේ forward නම් forward. මේ තියෙන්නේ reverse නම් reverse. අපි බලමු මේක දීලා කොහොමද මේක forward හරි reverse හරි අල්ලගෙන මේ වැඩේ වැඩ කරන්න කියලා. ඔන්න forward වෙනවා. මෙන්න reverse වෙනවා. හරිද? එහෙනම් forward reverse. එහෙනම් මේක තමයි ඔයා මොකද කරන්න ඕන? මේක තමයි PLC එකකින් PLC එකකින් ඔයාගේ රිලේ සර්කිට් එකකින් රිලේ සර්කිට් එකකින් ඔයාගේ විතර ප්‍රොටෙක්ෂන් මොනවා හරි දෙනවා නම් එහෙම ඔයාලට ලබා දෙන්න දෙන්නේ. හැබැයි මම අර කිව්වේ PLC ෆන්ක්ෂන් එක මේකේ හදන්න පුළුවන්. මෙයා දුන්නාම ඔන් වෙන්න, මෙයා දුන්නාම ඔෆ් වෙන්න. එහෙම අපිට එක ලොජික් හදන්න පුළුවන්. අපි ලොජික් හදනවා ගැන ඊගාවට කතා කරමු. ඊගාව දවසේ කතා කරමු. අපි එතකල් බේසික් අවස්ථාවේ ඉස්සෙල්ලා මුලින් ඉඳන් මේ වැඩේ යන්න බෑ මාස දෙකමාරක් පිළිවෙලකට. එහෙනම් මෙන්න මම ගන්නවා මේ වයර් එක ගන්නේ පල්ස් ලබා දීම සඳහා. පල්ස් ලබා දෙනවා කියන එකේ අදහස තමයි ඩිජිටල් ඉන්පුට් 6 කියන එකට මම පල්ස් ලබා දෙන්න යන්නේ. මෙන්න ඩිජිටල් ඉන්පුට් 6 කියන එකට මෙයා පල්ස් දෙනවා. මෙන්න දුන්නා. එහෙනම් මම කරන්නේ මොකද්ද? මේ සුදු පාට වයර් එක තමයි කොමන් එක. මේකේ මෝටරේ මම දානවා ෆෝවර්ඩ් වෙන්න. ඔන්න ෆෝවර්ඩ් වෙන්න මම දැම්මා. මේක ඇල්ලුවා. දැන් ෆෝවර්ඩ් වෙන්න පටන් ගත්තා. ඔන්න ෆෝවර්ඩ් වෙන්න පටන් ගත්තා. හැබැයි ෆෝවර්ඩ් වෙන්නේ නැහැ. අපි මොකද කරන්න ඕන? පල්ස් සිග්නල් එකක් දෙන්න ඕන. පල්ස් සිග්නල් එකක් ඕන මම දෙන්න යන්නේ. පල්ස් සිග්නල් එක කියන්නේ මොකද්ද? ඔන් ඔෆ් අවස්ථාවක්. මට මේකේ ඔන් ඔෆ් අවස්ථාවක් වේගෙන් දෙන්න බැරි හින්දා මම පොඩි කපටි වැඩක් කරනවා. මම මෙයාව අරගෙන බුරුසුවක් වගේ හදනවා. ඒ කියන්නේ මොකද්ද? මේ වයර් එකම බුරුසුව වගේ හදනවා. හදලා මම මේ ටික මේවට පේන විදිහට මම කරන්න වේගෙන් මම පල්ස් දෙනවා. එතකොට මොකද වෙන්න ඕන? මෙයාගේ පල්ස් දෙනකොට අපි මම දාලා දෙන වයර් එක දාලා දෙන පොයින්ට් එකට ප්‍රශ්නයක් දෙනවා. ඉන්න එක මාරු කරනකන් මම ඩිජිටල් ඉන්පුට් 6 කියන තැනට දෙන්න ඕන. දීලා තියෙන වයර් එක වෙන තැනකට මම ඒක පොඩ්ඩක් මාරු කරන්න. ඔන්න මම ඉන්පුට් 6 එකට දෙනවා. ඒ කියන්නේ මම මේ පැත්තෙන් දැන් හයි කරේ මම වයර් දෙකකට හයි කරලා තියෙනවා. දුන්නා. දැන් මම ඔන්න පේන්න තියෙනවා. දැන් මම පල්ස් දෙනවා. ඔයාලට මොකද්ද තේරෙන්නේ? මෝටරේ මොකද වෙන්නේ? මෝටරේ නම් කරගෙන පේන්නේ නැති වෙයි. මොකද ඒකට හේතුව මේකේ ගියර් බොක්ස් එක තියෙන හින්දා. හැබැයි අපි මෙහෙම දෙනකොට ඔයාලට පේනවා ඇති. මේකේ මොකද්ද වෙන්නේ? අපි යාළුවෝ පේනව නේද? එතකොට මොකද්ද මේ කරන්නේ මම මේ? දැන් ඩිජිටල් සිග්නල් එකක් මම දෙනවා මේ කරන්නේ.
ඒ ඩිජිටල් සිග්නල් පොඩි අගයක් තමයි මේ අඩු වැඩි වෙන්නේ ඉතින්. මේක බෲස්ලි ඇවිල්ලා කරන්න බෑ. ඇයි ඉතින් විතර වේගින් කරන්න බෑනේ. මේ කොච්චර කරත් කරන්න බෑ. එහෙනම් මේක කරන්න තමයි ඔයාට ට්‍රාන්සිස්ටර් අවුට්පුට් සිග්නල් එකක් අවශ්‍ය වෙන්නේ. මේ ස්විචින් එකක් අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඒ ස්විච් එකට තමයි ඔයාලා ලබා දෙන්න ඕන මොකක් හරි පිටින් දෙන සිග්නල් එකක්. එහෙනම් ඔයාලා තැන් වලදී මෙන්න මේ මෙතඩ් එක මතක තියාගන්න මේක ගොඩක් මේ කියන්නේ ඩිජිටල් විදියට දෙන අවස්ථාව පාවිච්චි වෙනවා ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට මේ සඳහා වැදගත් වෙන්නේ ස්පීඩ් කන්ට්‍රෝල් සඳහා වයර් දෙකක් විතරයි. එතකොට VFD එකක් තිබ්බ පළියට වයර් දෙකක් දැක්ක විදියට ඔයා හිතන්න එපා ඒක ඇනලොග් කියලා. මේ එක අවස්ථාවක් පල්ස් විදියටත් ඕන නම් ස්පීඩ් කන්ට්‍රෝල් ගන්න පුළුවන්. එතකොට අපේ යාළුවෙක් අහුව මගෙන් ප්‍රශ්නයක් මේ එන්කෝඩර් එකක් තිබ්බොත් පුළුවන්. එන්කෝඩරෙන් පල්ස් දෙන්න පුළුවන්. ඒක හරි. එන්කෝඩරෙන් පල්ස් දෙන්න පුළුවන්. නමුත් ඒ එන්කෝඩරෙන් පල්ස් දෙන්නේ මේ අපි VFD එකෙන් කරගෙන මෝටරෙන් නම් ඒක එතන අසාර්ථකයි. දැන් මෙයා කරගෙන ඒක තීරණය කරන්නේ VFD එක. VFD කරගෙන ඒක තීරණය කරන්නේ එන්කෝඩර් එක කරගෙන ඒක මැකැනිකලි ලින්ක් වෙලා තියෙන්නේ මෙයාට. ඉතින් එහෙම වෙන්න බෑනේ. හැබැයි ඔයාට පස්සේ මෙහෙම ඇප්ලිකේෂන් කරන්න පුළුවන්. අපි මෙයාව කන්ට්‍රෝල් කරනවා වෙනමම. අපි හිතමු දැන් ඔන්න මම පල්ස් දීලා මෙයාගේ ස්පීඩ් එකත් කන්ට්‍රෝල් කරනවා, ඩිරෙක්ෂන් එකත් කන්ට්‍රෝල් කරනවා. එක්කෙනෙක් හිතනවා මෙයා මෙහෙම දීලා කිසියම් දිග ප්‍රමාණයකට ගිහිල්ලා නතර වෙන්න. ඒ කියන්නේ වට ගානකට ගිහිල්ලා නතර වෙන්න ඕන. අන්න එහෙම අවස්ථාවක ෆීඩ්බැක් එක ගන්න අපි එන්කෝඩර් එක පාවිච්චි කරන්න ඕන. අන්න ඒක කරන්න කොහොමද කියලා බලමු. අපි එවැනි අවස්ථාවන් සඳහා අපි ගෙනවා ක්ලෝස් ලූප් සිස්ටම් එකක් කියලා. එතකොට VFD එක විතරයි ගැහුවා කැරගෙන නතරනවා. එහෙම අපිට හදා ගන්න පුළුවන්. එක එක ෆන්ක්ෂන් එක එක VFD වල එක එක විදිහට වෙනස් වෙනවා. ඒක ගණන් ගන්න එපා. අපි එක එක බලලා වැඩේ කොට දාමු. හරි. මේ කිව්ව කතන්දර ටික පැහැදිලිද? තේරුණාද වැඩි? තව එකක් හදන්න තියෙනවා. පැහැදිලිද මේ කතාව? මේක අපි කන්ට්‍රෝල් කරන හැටි වෙනම ඉගෙන ගන්නවා. දැන් මේ බේසික් කැලි කර ගිහිල්ලා අපි ඕකට ඇප්ලිකේෂන් වලට දාන හැටි ඉගෙන උගන්වන්න. මම ඒකට සිග්නල් දෙන ආකාරයෙන් ගැන සාකච්ඡා කරන්න. එතකොට අහන්න ප්‍රශ්න පැරාමීටර්ස් දෙකක්. අනිවාර්යෙන් පැරාමීටර්ස් දෙකක්. මම ඒ කැලේ කරනවා අනිත් දවසේ. ඒ කියන්නේ මොකද්ද? දැන් මම මේක වැඩ කරන්න දීලා තියෙන්නේ. ඔය වයර් එක හයි කරලා. ගැලෙවුවම නැහැ. තේරුණා? එතකොට මම අනිත් දවසේ කියලා දෙනවා. දැන් මේක නැති වෙලා තියෙන්නේ. මේ අර ඇතුළේ තිබ්බ ටිකත් එක තමයි මෙයා ස්විච් මේ තාම අල්ලන් ඉන්න ඕන. දැන් VFD දැන් තමයි ෆෑන් ඕෆ් උනේ. හැබැයි ඇතැරලා තිබ්බේ. දැන් ඔයා හිතන්න දැන් ඔයාට මෙන්න මෙහෙම එකක් දුන්නා මේ. ඔන්න උනා ගියා. දැන් මේකේ ඔය අවස්ථාව ඔය හදලා දෙන්නේ මේ ඔන්නුනා ගියා කිව්වම දැන් මේ ඇත්තටම ඕෆ් වුණා. මේ පොඩ්ඩක් අල්ලන් ඉන්නවා මේකේ ෆෑන් එක. නැත්නම් අනිත් දවසේ කියලා දෙනවා. මෙයා මේ එකපාරක් ගැහුවාම මෙයා වැඩ කරන්න පටන් ගන්නවා. දිගට වැඩ කරගෙන ඉන්නවා. ඊට පස්සේ අපි හිතමු තව සිග්නල් එකක් දුන්නාම ඕෆ් වෙන්න ගහන්න පුළුවන්. තව එකක් දාන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඔයා පුෂ් බටන් එකක් තියෙනවා. පුෂ් කරා ආවා. ඔන්න වෙනවා. ආයෙ ගැහුවාම ඕෆ් වෙනවා. ඒක හදන්න හැටි කියලා දෙන්නම් අනිත් දවසේ. එතකොට දැන් ඔයාට හිතෙනවා මේ VFD එක භාවිතා කරලා පුංචි නිකන් අර ලොජික් හදන්න. දැන් එක්කෙනෙක්ට කියන්න පුළුවන් මේ සිග්නල් එක දුන්නාට පස්සේ විනාඩි දෙකක් ඔන් එකේ තිබිලා ඕෆ් වෙන්න ඕන. එහෙමත් පුළුවන් ඇප්ලිකේෂන්. අන්න ඒ වගේ අවස්ථාවල සඳහා මේ VFD නිෂ්පාදකයා අපිට ෆන්ක්ෂන් හදලා දීලා දිනවා. ඒ කියන්නේ එයා කරලා දෙන්නේ අපිට ලේසියක්. ඔයා මේ වගේ ෆන්ක්ෂන් ඕන නම් මේකෙන් එනේබල් කරන් දුවන්න කියන එක. මේ දැන් අපි හිතමු දැන් වතුර මෝටරයක් තියෙනවා. දැන් ඔය වතුර මෝටරයක් තිබ්බම ඒ වතුර මෝටරේට තව ටයිමර් එකකුත් දාන්න වෙනවා. VFD එකකුත් සල්ලි දීලා අරගෙන මේ වැඩේ කරන්න. ඉතින් මල කරදරයන්නේ. ඒක VFD එකේ ෆන්ක්ෂන් එක තියෙනවා. අපිට මෙහෙම ගහලා දුන්නාට පස්සේ එයා ඒ ටයිම් ඩිලේ එකක් දුවලා ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. අපි බලමු මේ වගේ දේවල් කොහොමද කරන්න කියලා මේ අභ්‍යන්තර ක්‍රියාවලියත් එක්ක අපි ඒක සාකච්ඡා කරලා කොහොමද වැඩේ යන්නේ ඒ ඔක්කොම එක එක බලමු. මම කියලා දුන්න කොටස් ටික අද දවසේ අපි සාකච්ඡා කරේ පල්ස් මෙතඩ් එක ඔස්සේ ස්පීඩ් අඩු වැඩි කිරීම සහ අපේ කන්ට්‍රෝල් ටර්මිනල් එකෙන් ෆෝවර්ඩ් සහ රිවර්ස් කිරීම. එතකොට තවත් අපිට දෙයක් කතා කරන්න පුළුවන් අවශ්‍ය නම් බලමු ටයිම් එකක් අරගෙන. ආපහු මැනුවල් එක දාන්න පුළුවන්ද කියලා අපේ මැසේජ් එකක් අපි දීලා තියෙනවා. අපි හින්දා මැනුවල් එක මම නැවත ලින්ක් ස්විච් කරනවා වලට. ඔන්න මැනුවල් එක මම ස්විච් කරා. මැනුවල් එකේ මැනුවල් එක දාන්න පුළුවන්ද කියලා අහන්නේ මේ ඔයාගේ ගෲප් එකට නම් LMS එකේ මැනුවල් එක තියෙනවා.
මොකුත් කරන්න ඕනේ නැහැ LMS එකේ manual එක. තව manual මම දාන්නම්. තව ප්‍රශ්න තියෙනවා අහන්න. අපිට මෙහිමයි. අපිට කියන්න පුළුවන් මේ bit එක අපි ගත්තාම මේ digital input එක මෙයා આવොත් forward ද මෙයා આવොත් reverse ද කියලා අපිට ඕන නම් තීරණයක් ගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට ගන්න හැකියාව තියෙනවා මේකේ setting හදලා. මම මේ setting ටික හදන හැටි එක එක කියලා දෙනවා. දැන් ඔයාලට මම switch කරලා තියෙනවා manual එක. මෙන්න මම manual එකේ යනවා. මම ඉස්සරහට පෙන්නන්නම්. පෙන්නලා විතරක් අද නතර කරන්න. මොකද දැන් අපිට තියෙනවා මෙන්න මේව හදන්න මේ acceleration deceleration time මේව එහෙම අපි ඔක්කොම හදයියා. එදා motor parameters ටික නම් හැදුවා. ඊට පස්සේ අපි මේ තියෙන මේ එක එක option සම්බන්ධව සාකච්ඡා කරන්න ඕනේ. ඒවා අපි ඊගාවට කරනවා. ඊට පස්සේ මේකේ යනකොට අපි මේ S curve type තියෙනවා. මේකේ අපි ගත්තොත් එහෙම විවිධ අවස්ථාවල start කරන mode තියෙනවා. අපි ඒ අවස්ථාවන අදාළ මේ තියෙන මේ හැම table එකකම තියෙන ප්‍රධාන වැදගත්ම දේවල් මම ඔයාලට කියලා දෙනවා. මේ තියෙන මේක ඇත්තටම කියන content එක මේ තියෙන්නේ. ඒ content එකෙන් පස්සේ මේකේ description එකක් තියෙනවා. දැන් මේ content එකේ මේ තියෙන function එකට අදාළ description එකක් තියෙනවා. දැන් මම මේකේ හිතලා ඇවිල්ලා උගන්වනවා නෙමෙයි. මම කරන්නේ මේ manual එක කියවලා manual එකේ විදිහට parameter සකස් කිරීම ගැන කියලා මම industrial experience කරපු දේවල් තමයි ඔයාලට මේ share කරන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට දැන් ඔයාලට මේකේ මේ තියෙන එක එක අවස්ථාවන් මේ උදාහරණ අපි හිතමු. දැන් මම ඉස්සරහදී ඔයාලට කියලා දෙන්නම්. මේකේ තියෙනවා මේකේ PLC function තියෙනවා. දැන් අපි හිතමු signal එකක් දීලා වැඩ කරන ගමන් ඔන්න motor එක වැඩ කරනවා. හදිසියේ light යනවා. දැන් අපි ගත්තොත් light current එක යනවා කියන එක මේ ගම් පහට හරි simple දෙයක්. මේක පාර light යනවා එනවා. ඒ වගේ අවස්ථාවක වුණොත් VFD එක මොකද්ද කරන්න ඕන? මම උදාහරණ දෙන්නම්. එතකොට ඒ වගේ දේවල් අපි කරන්නේ කොහොමද? මම manual එක පල්ලෙහාට ඇදලා ගන්නවා. මෙන්න මේ වගේ මේ තියෙන ප්‍රධාන වැදගත් දේවල් සම්බන්ධව ඔයාලත් එක්ක සාකච්ඡා කරන එක තමයි මේ course එක. දැන් අපි මුල ඉන්නේ. අපි හොඳ වැඩ ටිකක් කතා කරමු. අපි මේ වගේ advance මේ profile සම්බන්ධව speed profile සම්බන්ධව වැඩ කරන හැටි VFD එක දාන හැටි කතා කරමු. මේ කතා කරන එක VFD brand එකක්. තවත් එක්ක ওই විදියටම ওই ටිකම වෙනස් රූප දාලා වෙනස් විදියට setting දාලා තියෙන්න පුළුවන්. අපිට පුළුවන් ඒවා කරන්න. අපි මම මේ manual එක පොඩ්ඩක් ඔයාලට කියවගෙන ගියේ. පෙන්නගෙන ගියේ. ආපු ඉඳ මම manual එකේ නැවත මේකුත් දාන්න. එහෙනම් ඔන්න අද දවසට වැඩේ ඉවරයි. මම මේ වීඩියෝ නිකුත් කරලා දැන් අර ගිය සතියේ ඇත්තට වීඩියෝ එකක් දාගන්න බැරි වුණා මට. මම දාන්න කියලා ඔක්කොම රෙකෝඩින් කරලා තියෙන්නේ. එඩිට් කරන්න විතරයි තියෙන්නේ. දැන් මේ සතියේ එකත් එක්ක එඩිට් කරලා දාන්නම්. එතකොට ඔයාලා කවුරුත් අර මේ වර්ධවා හිතන්න එපා. මේ අපිට මේ ටයිම් එකේම මේ වීඩියෝ එකක් වැටෙයි මෙහෙමයි කියලා එහෙම පොඩි ඩිලේ එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඕක වෙන්න පුළුවන් දෙයක්. මොකද මමත් ප්‍රොජෙක්ට් කරන්න යනවා. යනකොට එක එක දුරවල් සමහර ඔයාලගේ ෆෝන් එක සමහරලාට ආන්සර් කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මොකද මම හිතට වැඩක් කරනකොට ඇත්තටම ඒ කෝල් එක මම ආන්සර් කරලා කතා කරන්න ඕන. අර කෝස් කෝඩ් වලට යාළුවෝ දුන්නට වැඩක් නැහැ ඒක. ඒතකොට මම පොඩි ටයිම් එකක් ගන්නවා. ඒ වගේ වෙන්න පුළුවන්. එහෙනම් කට්ටිය ඔක්කොටම ජය වේවා. මට පොඩ්ඩක් පැහැදිලි කියන්න. හොඳ තේරුණාද නැද්ද? අපි ඕක දාලා ඇප්ලිකේෂන් කරන්න හැටි අනිත් දවසේ සාකච්ඡා කරමු. ප්‍රැක්ටිකලි කතා කරමු. මේ විදිහට ගියොත් එහෙම ලස්සන පාඩම් මාලාවක් ඔයාලට හම්බ වෙනවා. ඔයාලා මතක තියාගන්න මාස දෙකමාර තුල වෙනස්ම කලාවකට වෙනස්ම VFD දැනුමකට ඔයාව පරිවර්තනය කරනවා. ඉතින් ඒක තමයි ඇත්ත. ඊට පස්සේ මම මේකට සම්බන්ධ කරගත්ත විවිධ controllers වලින් එන signal උත් ඔයාලට practical video set එකක් නිකුත් කරනවා. ඔයාලට ඒක බලන්න හැකියාවක් තියෙනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. good night. වෙලාව හරියටම රෑ 10යි. හැම වීඩියෝ එකක්ම පැයකට සීමා කරනවා. දැන් මේ වීඩියෝ එක රෙකෝඩ් වෙලා තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම හෙට දානවා. මොකද මේකේ ලොකු දේවල් එඩිට් කරන්න නැහැ. මම අර මුල් කැලේ ටිකත් මේව කරලා කපලා තමයි මේක ගත්තේ. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. අපි හම්බෙමු හරියටම ලබන සතියේ ඉදා රෑ 9ට.